අයිබෝන් ඔබ දැක්කද දන්නේ මේ දවස්වල මේ රටේ ස්වදේශ කටයුතු ඇමතිවරයා මහාචාර්ය චන්දන අබේරත්න මහත්තයා අපූර්ව කතාවක් කියනවා. එතුමා කියනවා ණයට ගත්ත මුදල් වලින් මිලදී ගත්ත අවියායුධ පෙන්වීම තුලින් රටේ අභිමානය ඇති වෙන්නේ නැහැ කියලා. 1947 පෙබරවාරි මාසයේ 4 වෙනිදා ලබාගත් නිදහසේ 78 වන අභිමානවත් නිදහස තමයි අපිට මේ සමරන්නට සිද්ධ වෙලා තිබෙන්නේ. හැබැයි මේ නිදහස ලැබුණාට පස්සේ අපිට ජනරජයක් බවට පත්වන්නේ සිරිමව් බණ්ඩාරනායක මැතිණියගේ රජයේ විදියට 1972 මැයි මාසයේ 22 වෙනිදා මේ රට ජනරජ දිනයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට පත් වෙනවා. මේ සියල්ල නිදහසෙන් පස්සේ ලබාගත් ජයග්‍රහණ බොහෝමයක් තිබෙනවා. හැබැයි රණවිරුවන්ට රණවිරුව කියාගන්න බැරි සොල්දාදු කියන මේ රටේ මේ ආණ්ඩුව නැවත වතාවක් මේ රටේ යුද ජයග්‍රහණ එහෙමත් නැත්නම් යුද ශක්තිය පෙන්වීම මේ රටේ අභිමානයට කැලලක් වගේ කතාවක් තමයි එතුමා කියන්නට යන්නේ. එතුමා කියන විදිහට 1948 ලබාගත් ජයග්‍රහණයත් ඒ වගේම පස්සේ අපිට 30 වසරක යුද්ධය නිමා කරලා 2009 මැයි මාසයේ 19 වෙනිදා ලබාගත් යුද්ධමය ජයග්‍රහණයත් පිළිබඳව හැන්ඩ්රෝඩ් ලක් කිරීමක් විදිහට තමයි අපි මේ කතාව දකින්නේ. මොකද ඒකට හේතුව අපි ණය වෙලා තමයි මේ වෙලාවේ 30 වසරක යුද්ධය දශක 3කට අධික කාලයක් තිබ්බ යුද්ධය අපි අවසන් කරන්නේ ණය වෙලා තමයි. හැබැයි ණයට ගත්ත ආයුධ ඒ වගේ තමයි අපි LTT සංවිධානයත් එක්ක මූණට මූණ හැප්පිලා අපේ රණවිරු තමන්ගේ වේදාරියේ කඳුළු හුස්ම මේ රටට මුදාහරලා මේ රටේ 30 වසරක යුද්ධය ඉවර කරන්නේ මේ ණයට ගත්ත අවියායද වලින් තමයි. හැබැයි එතුමාට අපි මතක් කරන්න කැමතියි එතුමාට මහාචාර්ය උපාධියකුත් ලැබිලා තියෙනවා. මහාචාර්ය උපාධිය ලැබිලා තියෙන්නේ මේ රටේ විශ්වවිද්‍යාල වලින්. මේ රටේ විශ්වවිද්‍යාල හැදෙන්නේ විශ්වවිද්‍යාල වලට ගොඩ නැගිලි ඒ වගේම විශ්වවිද්‍යාල තව බිහි වෙන්නේ මේ රටේ ගන්න ණය වලින් තමයි. ඒ ගත්ත ණය වලින් තමයි ඔබ වගේ මහාචාර්යවරු මේ රටට ආපහු ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මතක් කරන්න කැමතියි එතුමා ණයට ගත්ත දේවල් පෙන්වීමෙන් රටේ අභිමානයට කැලලක් වෙනවා නම් එතුමාට පුංචි මතක් කිරීමක් කරන්න ඕනි. ඔබට මතක ඇති මං හිතන්නේ ශ්‍රී ලංකන් එයාර්ලයින් එකට ණයට ගත්ත මුදල් වලින් ප්ලේන් එකක් ගෙනාවා. එයා බස් එකක් ගෙනාවා. එයා බස් එක කොළඹ වටේ රවුමක් ගාලා ලොකු සංදර්ශනයක් දාලා ඒක පෙන්වෙන්නේ මේ ණයට ගත්ත සල්ලි වලින් ගෙනාවු එයා බස් එකක් කියන එකත් අපි ඔබට කියන්න කැමතියි. ඒ නිසා අපි මේ ආණ්ඩුවට මේ රටට ජනතාවට පැහැදිලිව ඔබ කියන්න ඕනේ මේ වගේ ඔලොමොට්ටොල කතා කියන ඔලොමොට්ටොල ගැන වගේ හිතන මේ වගේ ඇමතිවරු හිඳීමෙන් මේ රටට පළක් සිදු වෙයි. වගකීමෙන් වැඩ කළ යුතුයි. 78 වන අභිමානවත් නිදහස් දිනය සමරනකොට ලෝකයේ අනිත් රටවල තමන්ගේ නිදහස් දිනය හෝ වේවා වෙනත් දිනයක් හෝ වේවා ඒ සියල්ල සමරන්නේ රටේ ආරක්ෂාව රටේ යුද ශක්තිය ලෝකයට පෙන්වනවා. ඉතින් ඒක නිසා මේ වගේ ඔලොමොට්ටල කතා කියන මේ වගේ ඇමතිවරු ඉන්න රටක මේ වගේ ජෙප්පුසා ජෙබයියන්ට දැන්වත් මොලයක් පෑදෙන්න ඕනි. මොලයක් තියෙනවා නම් ඒ මොලෙන් කල්පනා කරන්න ඕනි. මේ වගේ මුන් එක්කද අපි තවත් අවුරුදු 3ක් එහෙම නැත්නම් 4ක් මේ රට මේ විදිහට ඉස්සරහට යන්නේ කියලා.